හිතලා බලන්න බෙහෙත් පෙත්තක් කරලක් සමහර විට සිරප් එකක්. අපි ලෙඩකට බෙහෙත් ගන්නකොට මේ වගේ එක එක විදිය හැඩතල වලින් නේ දෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අන්නේ පිටිපස්සේ තියෙන හරිම රසවත් විද්‍යාත්මක කතාව ගැන තමයි අපි අද හොයලා බලන්න යන්නේ. කවදා හරි හිතුවද ඇයි මේ බෙහෙත් කුඩු හැන්දක් විදියට නොදී පෙත්තක් විදියටම දෙන්නේ කියලා? ඇත්ත කතාව තමයි බෙහෙතේ තියෙන සක්‍රීය අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි ඒක අපේ ඇඟ ඇතුල් වෙන විදියත් හරිම වැදගත්. ඉතින් මොකක්ද මේ හැඩතල වල තියෙන රහස? අපි ඒ ගැන හොයලා බලමු. හොඳයි අපි බලමු අද අපි මොනවද කතා කරන්න කියලා. මුලින්ම අපි බලනවා ඖෂධයකට තියෙන නම් වර්ග ගැන. ඊට පස්සේ බෙහෙත් වල හැඩය, ඒ කියන්නේ ඝන සහ ද්‍රව වර්ග ගැන කතා කරනවා. ඊළඟට අපි හැමෝම දන්න පෙත්තක ගමන කොහොමද වෙන්නේ කියලා බලලා අවසානයේට මේ හැම දෙයකම තියෙන ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ගැනත් කතා බහ කරනවා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන්. ඒ තමයි ඖෂධයක නම් 3. ඔව් සමහර වෙලාවට පුදුම හිතෙයි. ඒත් අපි ෆාමසියෙන් ගන්න එකම බෙහෙතකට ඇත්තටම නම් 3ක් විතර තියන්න පුළුවන්. මෙන්න බලන්න හරිම රසවත් දෙයක්. එක පැත්තක තියෙනවා ඒ බෙහෙතේ රසායනික ව්‍යුහයම විස්තර කරන විද්‍යාඥයින් පාවිච්චි කරන හරිම සංකීර්ණ නමක්. අනික් පැත්තේ තියෙන්නේ ඒකටම දීපු ගොඩක් සරල නිල නාමයක්. පුදුමයි නේද? මේ නම් දෙකෙම කියවෙන්නේ එකම ඖෂධය ගැන. මේක තවත් සංකීර්ණ වෙනවා. බලන්න මේ වගුව දිහා. එකම සාමාන්‍ය නාමයේ තියෙන ඖෂධයට බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වගේ විවිධ රටවල ඖෂධ නාමාවලි වල වෙනස් නම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්න පැරසිටමෝල් තමයි ඇමරිකාවේ ඇසිටමිනොෆෙන්. ඊටත් එහා ගිහින් එක එක සමාගම් මේ බෙහෙතම පැනඩෝල්, ටයිලනෝල් වගේ තමන්ගේම වෙළඳ නාම යටතේ විකුණනවා. අන්න ඒ නිසා තමයි මේ හැම නමක් ගැනම පැටලෙන්නේ නැතුව ඉන්න සාමාන්‍ය නාමය මොකක්ද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙන්නේ. හොඳයි අපි නම් ගැන කතා කළානේ. දැන් යමු අපේ කතාවේ ප්‍රධානම මාතෘකාවට ඖෂධයේ හැඩය. මේක හරියට ඖෂධයේ තියෙන වැදගත්ම දේ, ඒ කියන්නේ සක්‍රීය අමුද්‍රව්‍ය අපේ ඇඟේ හරියටම යන්න ඕන තැනට අරගෙන යන විශේෂ වාහනයක් වගේ කියලා හිතන්නකෝ. ඉතින් මේ වාහනේට අපි කියනවා මාත්‍රා ආකෘතිය. එහෙමත් නැත්නම් ඩෝසේජ් ෆෝම් කියලා. සරලවම කිව්වොත් ඒක තමයි බෙහෙතේ හැඩය. දැන් ප්‍රශ්නේ ඇයි අපිට කෙලින්ම ඖෂධය කුඩු විදියට ගන්න බැරි? හේතුව තමයි මේ වාහනේ නැතුව ඖෂධයේ තියෙන සක්‍රීය කොටසට තනියම හරියටම ආරක්ෂිතව වැඩ කරන්න බෑ. ඇයි එහෙනම් මේ මාත්‍රා ආකෘතිය, කියන්නේ පෙත්ති, කරල් වගේ දේවල් මෙච්චර අත්‍යවශ්‍ය? හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි අපිට ගන්න ඕන නිවැරදිම ප්‍රමාණය සහතික කරනවා. ඊළඟට බෙහෙත නරක නොවි තියාගන්න උදව් වෙනවා. සමහර බෙහෙත් වල තියෙන තිත්ත, අප්‍රසන්න රසය නැති කරන්නත් මේවා උදව් වෙනවා. ඒ වගේම ගිලින්න පහසු කරනවා සහ වැදගත්ම දේ අපේ ඇඟේ ඇතුලේදී ඖෂධයේ නිදහස් වෙන වේගය පාලනය කරන්නත් පුළුවන් වෙන්නේ මේ හැඩතල නිසායි. හරි. දැන් අපි ඝන සහ ද්‍රව ඖෂධ අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ටිකක් බලමු. ද්‍රාවන, අවලම්බන මේවා මොනවද කියලා අපි හරියටම තේරුම් ගමු. ද්‍රව බෙහෙත් ගත්තම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ද්‍රාවණයක්. ඒකෙදි වෙන්නේ ඖෂධයේ සක්‍රීය අමුද්‍රව්‍යයේ දියරේ සම්පූර්ණයෙන්ම දිය වෙලා එකම නිවිහෙ මිශ්‍රණයක් හැදෙනවා. ඒක නිසා ඒ දියරේ පාරදෘශ්‍යයි. ඒ කියන්නේ හැපැත්ත පේනවා. හැබැයි අවලම්බනයක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතනදී ඖෂධයේ සියුම් අංශු දියරේ දිය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අංශු දියරේ පුරා පාවමින් තියෙනවා. ඒ නිසා තමයි ඒ වගේ බෙහෙත් කැළතුණු ස්වභාවයක් ගන්නෙ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පාවෙන අංශු කේලා කියනකොට බෝතලේ පතුලතම බහිනව නේද? එහෙම බැහැලා පාවිච්චි කරන්න බැරි තරම් තද ටට්ටුවක් හැදෙන එක නවත්තන්න ඕනේ. අනේ ඒකට තමයි අවලම්බනකාරක කියන විශේෂ අමුද්‍රව්‍යයක් එකතු කරන්නේ. මේකෙන් කරන්නේ අර අංශු ටික ඉක්මනට පතුලට බහින එක නවත්තලා දියරේ පුරාම පාවෙමින් තියෙන්න උදව් කරන එක. එහෙනම් හොඳ අවලම්බනයක තියෙන්න ඕන ලක්ෂණ මොනවද? අංශු ඉක්මනට බේසමට බහින්න බෑ. බැස්සත් තද කේක් එකක් වගේ වෙන්න බෑ. පොඩ්ඩක් හෙල්ලුවම ආයෙත් ලේසියම මුළු දියරය පුරාම ඒකාකාරීව පැතිරෙන්න ඕන. දැන් තේරෙනව නේද භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්න කියලා බෙහෙත් බෝතලවල ගහලා තියෙන්නේ ඇයි? ඒ සෙලවීමෙන් වෙන්නේ පතුලේ තැම්පත් වෙලා තියෙන අංශු ආයෙත් මුළු දියරේම පැතිරිලා අපි ගන්න හැම බෙහෙත් හැන්දකම නිවැරදි ඖෂධ ප්‍රමාණය තියෙන බවට සහතික කරන එකයි. හොඳයි, ද්‍රව ගැන අපි කතා කළා. දැන් අපි බලමු අපි අතරේ බහුලවම පාවිච්චි වෙන මාත්‍රා ආකෘතිය. ඒ කියන්නේ පෙත්තක් ගැන. අපි පෙත්තක් ගිලිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගමන හිතන තරම් සරල නෑ.
පෙත්තක ගමන පටන් ගන්න අපි ඒක ගිලින තැනින්. ඊට පස්සේ පළවෙනි පියවර තමයි ඒ සම්පූර්ණ පෙත්ත ආමාශයේදී කුඩා කැටති වලට බිඳෙන එක. ඊළඟට ඒ කැටති තවත් කුඩා සියුම් අංශු වලට කැඩෙනවා. ඊට පස්සේ ඒ සියුම් අංශු ආමාශයේ සහ බඩවැල් වල තියෙන දියරවල දිය වෙනවා. අන්නේ දිය වුණාට පස්සේ තමයි අවසාන පියවර විදියට ඒ ඖෂධ අණු අපේ රුධිර සංසරණ පද්ධතියට උරාගන්නේ. මේ හැම පියවරක්ම හරියටම සිද්ධ වුණොත් තමයි බෙහෙත වැඩ කරන්නේ. දැන් ඔයාලට හිතනවා ඇති කොහොමද මේ පෙත්තක්ම මෙච්චර ඉක්මනට ඇඟ ඇතුලේදී කැඩෙන්නේ කියලා. අන්න ඒකට තමයි පෙත්ත හදනකොට පිෂ්ඨය වගේ විඝටනකාරක කියන විශේෂ අමුද්‍රව්‍යයක් එකතු කරන්නේ. මේවායි කාර්යය තමයි පෙත්ත ඉක්මනට සහ හරියටම කැඩෙන්න උදව් කරන එක. ඒක තමයි ගමනේ පළවෙනි වැදගත්ම පියවර. හරි. අපි බෙහෙත්වල හැඩය, ඒවා වැඩ කරන විදිහ ගැන කතා කරා. දැන් අපි බලමු මේ හැම දෙයකම තියෙන ගුණාත්මක භාවය සහ ආරක්ෂාව ගැන. අපි අතට ලැබෙන බෙහෙත ආරක්ෂිතයි, ඵලදායී කියලා සහතික කරන්නේ කොහොමද? මේ ආරක්ෂාවේ පළවෙනි සහ වැදගත්ම පියවරක් තමයි බෙහෙත් වට්ටෝරුව. ඒක වෛද්‍යවරයෙක් දෙන නිකම් කොළ කෑල්ලක් නෙවෙයි. ඒක ඖෂධ වේදියාට සහ රෝගියාට නිවැරදි ඖෂධය, නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි විදිහට ලබා දෙන්න මඟ පෙන්වන නීත්‍යානුකූල නියෝගයක්. ඊළඟට ඖෂධ ඇසුරුම් වල තියෙන ලේබල් දිහා බලන්න. ඒවා නිකම්ම ගහපු දේවල් නෙවෙයි. බෝතලේ සොලවන්න කියන උපදෙසෙන් කියවෙන්නේ ඒක අවලම්බනයක් නිසා හැම මාත්‍රාවක්ම එක වගේ වෙන්න නම් එහෙම කරන්න ඕන කියන එක. ඒ වගේම කාණ්ඩ අංකය, එහෙමත් නැත්නම් බැච් නම්බර් එක හරිම වැදගත්. යම්කිසි වෙලාවක බෙහෙතක ප්‍රශ්නයක් ආවොත් අන්න ඒ අංකය පාවිච්චි කරලා ඒ බෙහෙත්වගේ සම්පූර්ණ ඉතිහාසයම හොයාගන්න පුරුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන ප්‍රධානම දේ තමයි ඖෂධයක තියෙන සක්‍රීය අමුද්‍රව්‍ය වගේම ඒක අපිට ලැබෙන හැඩයත්, ඒ කියන්නේ භෞතික ස්වરૂපයත් ඒ තරමටම වැදගත් කියන එක. ඒ හැඩය කියන්නේ අපේ ආරක්ෂාව සහ ඖෂධයේ කාර්යක්ෂමතාවයේ ඉහළම මට්ටමක තියෙන නිර්මාණය කරපු සංකීර්ණ විද්‍යාවක ප්‍රතිඵලයක්. තාක්ෂණය දවසින් දවස දියුණු වෙන මේ ලෝකේ අනාගතයේදී ඖෂධ තවත් මොන වගේ අලුත් පොදුම හිතෙන හැඩතල වලින් අපේ අතට එවිද? සමහර විට පෙති කරල් වෙනුවට ඊටත් වඩා දියුණු ක්‍රමයි. ඒ ගැන හිතන්නට යමක් ඉතිරි කරමින් අපි අදට මෙතනින් නවතිමු.